අනංගි අංගි අමසර කවුදට මගෙන් අවසර නැතුව මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන්න. ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයාද ප්‍රශ්නේ? නෙමයි කෙල්ල. අයියෝ කඩවුලේ අතුරු මිතුරු කතුරු කතු සෙල්ලම් තමයි මේ කාලේ කෙල්ලොක් කරන්නේ. මයි මගේ යාළුවෝ තනිකර වෙන එක සාධාරණයි. පාට ඉන්නාලෝ ගෑනොයිත් මල්ලගේ ආදරෙන් කතා කරලා පුරුතල් කරලා පැටිය හොඳට බලාගන්න. අමුසලා අපිට මින්ට කොහෙද ඔය අපිට දෙන්න වෙලා. ඕන්න ඕක තමයි පස්සේ කෙල්ල උතල් ගන්න තැන තින්දනේ මේ සේරම. මේ පුරතල් කරලා සෙට්ටුන්නේ නැහැ. බූට්කා බොයිෆ්‍රෙන්ඩ් ගැන දුක ඇව්වා. මේ කැමරා ළඟින් හිටියා. පුළුවන් තරම් ආදරය කරා. ඉස්සෙල්ලා බෙස්ටි වගේ ඉඳලා පස්සේ සෙට්ටුනේ ඈ. බෙස්ටිලා මට උඹලව සැකයි. අපිට රිද්දන කොල්ල අපිට එපා කියලා අපි තීරණය කරලා ඉවරයි. අපි දෙන්නම එක්කෙනෙක්. කොහොමද ඉතින් දෙන්නටම එකයිනේ. ඔල්ල මේ ටූල්ස් අදාල් නෑ. ස්කිල් එකද බාඩු යනවඩෝ. එක අතකට ඉතින් මේ වෙන එකත් හොඳයි. කොල්ල අපිට එක ගලින් කුරුල්ල දෙන්නෙක් බාගත්තයි. පරිණාමයෙන් රවුන්ඩ් කොන්සර්ට් එක වගේ. ඒ මොකද්ද? ශ්‍රී ලංකාවේ ආයේ ජීවිතේට බලාගන්න බැරි සුපිරිම ආටිස්ට් ලයින් අප් දෙකක් එක්ක තියෙන පරිණාමය and රාවන් කොන්සර්ට් දෙකට ඔයාලට දැන් එකම ටිකට් එකකින් ගියාගේ. සැප්තැම්බර් 26 නිවුස් එක චාමර වීරසිංහ BNS වස්ති වගේම මෙයාලා සැප්තැම්බර් 27 අවට එක්ක ශිහාන් මීරංග යුකි රවි ජේ ශාන් පුතා එක්ක මෙයාලත් එනවා. කොහෙද? එයා ෆෝස් ග්‍රවුන්් එකේ 26 වෙනිදා එන අයට එතනම තියලා මැච් එකක් පෙන්නනවා. තව මොනවද? එක ගලෙන් කුල්ලොත් දෙන්නම බාගන්න. ඉන්ඩිවිජුවල් ටිකට්ස් උත් තියනවා. දැම්ම ටිකට් මිනිස්ට්‍රි එකට ගිහිල්ලා ඔයාගේ ටිකට් එක බුක් කරගන්න. හරි මට මයි ගර්ල්ෆ්‍රෙන්ඩ් එක පාඩු වෙන්න දිලා යන්න. සත්‍ය ප්‍රේමී පිතුරු බෘංගරාජිනි. දැන් කාලේ කෙල්ලොන් නිකන් අලුතෙන් එන චොකලට් ජාති වගේ. ඒයි මොකේ ඇතුලේ ඇට තියෙද කියලා හිතා ගන්න බෑ. இந்த பத்து